කොනිචවා අදක් මේ විඩියෙන් කතා කරන්නේ නිපාත. හරි අපි එහෙනම් අපි වීඩියෝ පටන් ගමු. හරි අද මේ විඩියෙන් අපිට තියෙන්නේ වානිපාතය. හරි මෙතන වල පොඩ්ඩක් බලන්න. මෙතන හාක්ෂරය තමයි තියෙන්නේ වානිපාතය කියලා දාලා. අපි හාක්ෂරය තමයි පාවිච්චි කරන්නේ වානිපාතයට. අපි ඒක හඳුනාගන්නේ මෙහෙමයි. ඔයාලට මෙතන බලාගන්න පුළුවන් මම වෙන වෙනම කොටස් දෙක වෙන් කරලා තියෙනවා. හාක්ෂරය මෙතන හාක්ෂරය මෙතන දාලා තියෙනවා හාක්ෂර දෙක ඉරකට පොඩි හාක්ෂර දෙකක් දාලා තියෙනවා. ඒ දෙකේ වෙන වෙනම අර්ථ වෙන්නේ කොහොමද කියලා මම මෙතන පැහැදිලි කරලා තියෙනවා. අපි කොහොමද කියලා බලමු. හරි හාක්ෂරය වචනයක යෙදෙන විට හාක්ෂරය ලෙස අපි ශබ්ද කරනවා. කියන්නේ මොකක් හරි වචනයක් යෙදෙද්දී ඒක හාක්ෂරය. ඒ වගේම නිපාතයක් සඳහා භාවිතයේදී ඒක වා අක්ෂරය විදිහට අපි භාවිතා කරනවා. වා ශබ්දය තමයි අපි එතනින් ගන්නෙ. මොකක් හරි වාක්‍ය දෙයක් අතර මැදට අපි ඒක කතා කරමු අපි එක්සැම්පල් ටික. එතකොට ඔයාලට මේක හුරු වෙයි. හරි අපි බලමු වානිපාතේ යොදාගන්නේ මොන වගේ අවස්ථාවලදීද? ඒ වගේම වානිපාතේ කියන්නේ මොකක්ද කියලා අපි දැන් පැහැදිලි බලමු. හරි මෙතන අපිට බලා ගන්න පුළුවන් වානිපාතය අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා මෙතන තියෙනවා. ජපන් භාෂාවේ යම්කිසි වාක්‍යයක කතෘ හෝ උක්තේ විශේෂ කර වෙන්නීම සඳහා වානිපාතය යොදා ගන්නු ලබයි. හරි කතෘ කියන්නේ සබ්ජෙක්ට් එක. අපි කතෘ හෝ උක්තය විශේෂ කර පෙන්වීමට තමයි වානිපාතය පාවිච්චි කරන්නේ. ආයමත් අපි කියමු ජපන් භාෂාවේ යම්කිසි වාක්‍යයක කතෘ හෝ උක්තය විශේෂ කර පෙන්වීම සඳහා වානිපාතය යොදා ගන්නු ලබයි. ඔයාලට එක පැහැදිලි ඇති දැන් කිව්ව දේ. හරි අපි මේක තව ටිකක් පැහැදිලි වෙනත් එක අපි සරල වාක්‍ය ටිකක් ගොඩනගමු. ඊට කලින් අපි අමාරු වචන ටිකක් අපි ලියාගෙන ඉමු. අපි වාක්‍ය ගොඩනැගීමට පහසු වෙන්න. හරි මේ තියෙන අපේ අමාරු වචන ටික. හරි සොරේ කියන්නේ ඕක. එතකොට කී කියන්නේ ගස. උච්චි කියන්නේ නිවස. අරේ කියන්නේ අරක. සෙන්සේ කියන්නේ ගුරුතුමා ගුරුවරිය. ඒ දෙකටම පාවිච්චි කරන්නේ සෙන්සේ කියලා. ඒ වගේම කෂු කියන්නේ ගායකයා ගායිකාව. ඒ දෙකටම පොදුව පාවිච්චි කරන්නේ කෂු කියලා. හරි මේ ටික ඔයාලා කලිනුත් ඉගෙනගෙන තියෙනවා මේ වාක්‍ය ටික. හරි අපි බලමු සරල වාක්‍ය ටික කොහොමද අපි ලියන්නේ කියලා. අපිට පළවෙනි වාක්‍ය විදිහට අපිට මෙතන බලා ගන්න පුළුවන් ඇය වෛද්‍යවරියක් වේ. ඇය වෛද්‍යවරියක් වේ කියලා මෙතන තියෙනවා. එතකොට ඇය කියන්නේ කනජෝ. එතකොට වෛද්‍යවරයාට කියන්නේ ඉෂා. බේ කියන අදහසේ තමයි මෙතන දෙස් කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට සම්පූර්ණ වාක්‍යය කිව්වොත් කනජෝවා ඉෂා දෙස්. කනජෝවා ඉෂා දෙස්. හරි මෙතන බලන්න මෙතන සබ්ජෙක්ට් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් ඇය කියන වචනේ. එතකොට ඒක විශේෂ කර පෙන්නන්න තමයි අපි වානිපාතය යොදාගෙන තියෙන්නේ. කනජෝවා ඉෂා දෙස්. හරි ඔයාලට මෙතන පැහැදිලි ඇති ඒක. ඒ වගේම මේ දෙස් වර්තමාන කාල අතීත කාල අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මෙතන උඩින් කාඩ් එකක් හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් ටික හරි දාන්නම්. ඔයාලා මේ වීඩියෝස් ටික බලලා එන්න බැරි නැති කෙනෙක් ඉන්නවනම්. හරි අපි ආයෙමත් ඒ වාක්‍යය කියමු. ඇය වෛද්‍යවරියක් වේ. කනජෝවා ඉෂා දෙස්. හරි ඊට පස්සේ අපිට තියෙනවා මේක පොතක් වේ. කොරේවා හොන්දෙස්. මෙතන අපිට උත්තේ විදිහට පාවිච්චි කරන්න වෙන්නේ මේක කියන එක. එතකොට පොතක් වේ. මේක පොතක් වේ. එතකොට කොරේ මේක කියන්නේ කොරේ. කොරේවා හොන්දෙස්. හොන් කියන්නේ පොත. වේ කියන අදහසින් තමයි අපි දෙස් කියන පාදේ පාවිච්චි කරන්නේ වාක්‍ය අවසානයේට. හරි එතකොට සම්පූර්ණ වාක්‍යම අපි කිව්වොත් කොරේවා හොන්දෙස්. කොරේවා හොන්දෙස්. හරි අපි ඊළඟ සාර වාක්‍ය බලමු. හරි ඊළඟ සාර වාක්‍ය විදිහට අපිට තියෙනවා ඕක ගසක් වේ. ඕක කියන අදහසෙන් අපි ගන්නේ සොරේ. සොරේවා කී දෙස්. ගසට කියන්නේ කී කිය. සොරේවා කී දෙස්. ඊළඟ වාක්‍ය විදිහට අපිට තියෙනවා අරක නිවසක් වේ. අරක කියන්නේ අපි ගන්නේ අරේ. නිවසට අපි කියන්නේ උච්චි. එතකොට වාක්‍ය අපි හදන්නේ අරේවා උච්චි දෙස්. අරේවා උච්චි දෙස්. හරි මෙතන අරක අරේ කියන එක අපි විශේෂ කර පෙන්වන්න තමයි අපි වානිපාත දාලා තියෙන්නේ අරේවා උච්චි දෙස්. අරක නිවසක් වේ. හරි ඔයාලට මෙතනත් පැහැදිලි ඇති හොඳටම. මොකක් හරි අපහැදිලිතාවයක් තියෙනවා නම් නැවත වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා ආයිමත් බලාගෙන ඉන්න වීඩියෝ එක පිළිවෙලට. හරි අපි ඊළඟ සර වාක්‍යය අපි බලමු.
ඊළඟ සාර වාක්‍යය අපිට තියෙන්නේ ඇය ගුරුවරියක් වේ. ඇය ගුරුවරියක් වේ. ඇය ගුරුවරියක් වේ කියලා කියන්නේ කනජෝවා සෙන්සෙයි දෙස්. ඇයට කියන්නේ කනජෝ, ගුරුවරයාට කියන්නේ සෙන්සෙයි, දෙස් කියන අර්ථය අපි ගන්න වේ කියන අදහසින්. හරි. අපි වාක්‍ය ගොඩනගමු. හරි. කනජෝවා සෙන්සෙයි දෙස්. මෙතන ඇය කියන එක විශේෂ කර පෙන්වන්න තමයි අපි මෙතන වා කියන එක යූස් කරලා තියෙන්නේ. හරි. කනජෝවා සෙන්සෙයි දෙස්. හරි. හරි. ඊළඟ උදාහරණ විදිහට ගත්තොත් ඔහු ගායකයෙක් වුණා. මෙතන වුණා කියන අදහස තියෙන්නේ. එතකොට ඔහු කියන්නේ කරේ. ගායකයාට කියන්නේ කෂු. වුණා කියන අදහස අපි පාවිච්චි කරනවා දෙෂ්තා. හරි. අපි වාක්‍ය ගොඩනගමු. කරේවා කෂු දෙෂ්තා. හරි. කරේවා කෂු දෙෂ්තා. එතකොට ඔහු කියන එක විශේෂ කර පෙන්වන්න තමයි අපි මෙතන වානිපාතය පාවිච්චි කරලා තියෙන්නේ. කරේවා කෂු දෙෂ්තා. හරි. මෙතෙන් අපි වානිපාතය සම්බන්ධ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට වානිපාතය කොහොමද යූස් කරන්නේ, මොන වගේ තැන්වලටද පාවිච්චි කරන්න ඕනේ කියලා දාලා අයිඩියා එකක් ඇති. මොන හරි අපහසුතාවයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් හරි නැත්නම් නැවත වීඩියෝ එක දෙපාර තුන් පාරක් බලලා හරි මේක හොඳට අවබෝධ කරගන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකල් හැමෝටම සයෝනරා.